Hello guys, welcome back to my YouTube channel. අද vlog එක හරිම විශේෂයි. මගේ ජීවිතේ ලස්සන දවස් දෙකක vlog එකක් තමයි අද ඔයාලට එකට අරගෙන ආවේ. ඉතින් අද ඉරිදා දවස. ඉරිදා දවස උදේම මම නැගිටලා පොඩ්ඩක් ආවා ඉරේලිය වැටෙන්නත් එක්ක. දේ ඉරේලිය ගොඩක් හොඳයි කියලා කියනවනේ අපේ ස්කින් එකට. ඉතින් ඒ නිසා ඒ විටමින් ලබා ගන්න මම ආවා පොඩ්ඩක් ඉරේලිය වඩින්න. මං ගොඩක් දවස්වල try කරනවා උදේ කිරි පිටි එක skip කරලා මේ වගේ හොඳ healthy drink එකක් ගන්න. ඉතින් උදේ මගේ වැඩ ටික සේරම ඉවර වෙලා මං ආවා මගේ dancing class එක කරන්න. මම dancing පටන් ගත්තේ මට අවුරුදු 3 වගේ ඉඳලා. ඉතින් මං ඒ කාලේ ඉඳන් හරිම ආසයි dancing වලට. ඉතින් දැන් මම කරන්නේ වෙන subjects උනාට ඉස්කෝලේ තාමත් මං dancing වලට ආස නිසා මං ඉතින් dancing class එකකුත් පටන් ගත්තා. ඉතින් ඔයාලා දන්නවත් වගේ මට තේරෙන්නේ ටිකක් busy life එකක් වුණාට මං ආසාවෙන්ම කරන දේ dance නිසා මං කොහොම හරි ඒකට වෙලාවක් හදා ගන්නවා. කොච්චර මහන්සි වුණත් මං ඒ classes වලට හරිම ආසාවෙන් එනවා. dancing කියලා කියන්නේ නිකම් විෂයක් විතරක්ම නෙමෙයි. ඒකෙන් පුළුවන් අපේ මනසට වගේම අපේ ඇඟටත් ලොකු බලපෑමක් කරන්න. ඔයා ගොඩක් ස්ට්‍රෙස් වෙලා ඉන්නව නම් ගෙදර නිකන් හරි සින්දුවක් දාගෙන හයියෙන් හොඳට ඇඟේ දාඩිය පිට වෙන dance කරලා බලන්න. ඔයාගේ මොලේ කොච්චර දුරට ඒ හීල් වෙනවද කියලා ඔයාලටම තේරෙයි. ඉතින් මමත් dancing වලට චූටි කාලේ ඉඳන්ම ආසයි. dancing කියන්නේ මම ගොඩක් හීල් කරපු හරි ලස්සන කලාවක්. ඉතින් ඔන්න ක්ලාස් එකත් ඉවර කරලා මම මගේ ආසම view එකත් බලාගෙන මේ ගෙදර එන ගමන් තමයි ඉන්නේ. ඉතින් ගෙදර ඉඳන් ක්ලාස් එකට යන මේ පාරම හරිම ලස්සන කැලෑ පාරක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මං හරි ආසයි ඒ පාරේ යන්න. මේ දවසත් ඒ විදිහට ගෙවිලා මේ තියෙන්නේ day 2 එක. අද ඉතින් සතියේ මුල්ම දවස. අපි හැමෝම ආස නැති දවසක්. ඉතින් මම උදේ පාන්දර 4ට නැගිට්ටා ස්කූල් යන්නත් ඕන නිසා. ඉතින් අද අපේ ස්කෝලේ ස්පෙෂල් ඉවෙන්ට් එකක් තියෙනවා වෙසක් එකට. ඒ නිසා මම තනි සුදු පාටින් තමයි මගේ ඇඳුම අද අඳින්න හිතාගෙන ඉන්නේ. ඒ නිසාම මම ලස්සන සුදු පාට බ්ලවුස් එකක් මැස්සුවා. ඒක තමයි මම දැන් බලන්නේ කොහොමද මට ඒක ලස්සනට ෆිට වෙනවද කියලා. ඉතින් ඔයාලට මම ඊට කලින් කියලා නැතුවත් ඇති අපේ ගෙදරට වතුර ගන්න අපි ලිඳකින්. ඉතින් අපේ ගෙදර ඇලක් ගාව තියෙන නිසා සහ ඉස්සර අපේ ගෙදර වටේම ගොඩක් රබර් ගස් තිබුණ නිසා ලිඳේ වතුර ගොඩක් සීතලයි උදේට. ඒ නිසා මම උදේට අයිස් කියුබ් අයිස් බහත් මුකුත් කරන්න ඕනේ. නිකන් මූණ හේදුවත් මට ඒ සීතලත් එක්ක මූණට නිකන් අයිස් තිබ්බා වගේම තමයි. ඒ නිසා ඉතින් මම normal water වලින් හොඳට මගේ මූණ හොද ගන්නවා. ඉතින් පේනවනේ හරියට මගේ නළල සයිඩ් එකෙන් අමුත් එක්ක ඇවිල්ලා මාව බලලා යන්න. ඉතින් ඒකට මම ගොඩක් මෙන්න මේ ෆේස් වොෂ් එක යූස් කරනවා ජැනට් එකේ සහ මේ මගේ normal ෆේස් වොෂ් එක. ඔයාලට ස්පෙෂලි මං කියන්න ඕනේ මම උදේට ඒ කිසිම ෆේස් වොෂ් එකක්වත් සබන් එකක්වත් මගේ මූණට ඇප්ලයි කරන්නේ නැහැ. මම නිකම්ම වතුරෙන් විතරයි මගේ මූණ හොදන්නේ උදේට. ඔයාලටත් පුළුවන් නම් මේ හැබිට් එක ඇත්තරම පුරුදු කරන්න. ඒක ගොඩක් වැදගත්. මොකද ඔයාලගේ මූණ පිම්පල් ඇක්නි වලින් ඉක්මනටම එන මූණක් නම් ඒ කිසිම ප්‍රොඩක්ට් එකක් යූස් කරන්නේ නැතුව ඔයාලට පුළුවන් නම් ෆේස් එක වොෂ් කරන්න. ඒක ගොඩක් හොඳයි ඔයාලගේ මූණට. ඉතින් ඔයාලා දන්නවද මං ඇයි එහෙම කියන්නේ කියලා? ඔයාලට ෆීල් වෙලා තියෙනවද උදේ නැගිට ගමන් ඔයාලගේ මූණ චුටි තෙල් ගතියක් තියෙනවා කියලා? ඉතින් මගේ ෆේස් එක ස්කින් එක කොහොමත් කම්බිනේෂන් ස්කින් එකක් නිසා මගේ ගොඩක් ඒ ගතිය මට තේරෙනවා. ඉතින් ඒ නැචරලි හැදෙන අපේ ෆේස් ඔයිල් එක උදේ පාන්දරම රිමූව් කරලා දාන්න හොඳ නැහැ. ඒක අපිට නිකන් හරියට සේෆ්ටි ෂීල්ඩ් එකක් වගේ. ඉතින් ඔන්න ඊට පස්සේ මම මගේ ස්කූල් බස් එක එන තැනට ආවා. ඉතින් මේ ඔයාලට පේන්නේ කළුතර බෝධිය. එතනින් තමයි මම උදේට ස්කූල් බස් එකට නගින්නේ. හායි. ඔන්න මං ඉතින් ස්කූල් එකේ ඉඳන් ගෙදර ආවා. ඔන්න බලන්න අද මට හම්බෙච්ච තෑග්ග. මේකත් මට ළමයෙක්ගෙන් තමයි හම්බුනේ. ලස්සන අරලිය මලක්. ඉතින් ඊට පස්සේ ටිකක් වෙලා මං ඒකෙත් හැඩ බල ඉන්දියා. පින්බරයි රෝසතුල් ලස්සනයි
මට නම් ඉතින් මලක් කිව්වොත් ප්ලාස්ටික් මලක් හරි කමන්නේ. ඉතින් ඊට පස්සේ මම වොෂ් එකක් දාගෙන ආවා ස්කින් කෙයා පොඩ්ඩක් කරන්න. ඔයාලට පේනවත් වගේ මගේ මූණේ චූටි බිබිලි වගේකුයි තැන් දෙකක ටිකක් ලොකු පිම්පල් දෙකුයි දාලා තියෙනවනේ. ඉතින් මං උදේ යූස් කරපු නැති ෆේස් වොෂ් එක ඔන්න දැන් යූස් කරා. මෙන්න මේ තියෙන්නේ මම ඩැන්ඩ්‍රෆ් වලට යූස් කරන ෂැම්පු එක. ඉතින් මේක ගොඩක් හොඳයි ඔයාලගේ ඩැන්ඩ්‍රෆ් වලින් ඔයාලගේ ෆේස් එකට චූටි බිබිලි එනවා නම් මම මේක දැන් යූස් කරලා සති දෙකක් විතර වෙනවා. මට ඒකෙන් ගොඩක් හොඳ රිසල්ට් එකක් තියෙනවා. ඉතින් ඔයාලටත් ඒ ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් යූස් කරන්න. අයිස් කියුබ් මසාජින් කියන්නේ පර්සනලි මං ගොඩක් ආස දෙයක්. ඉතින් සමහර අය කියනවා ඩිරෙක්ට් අපේ ෆේස් එකට අයිස් තියන්න හොඳ නැහැ ඒ වගේ දේවල්. ඉතින් ඔයාලා නෝමල් වෝටර් වලින් මූණ හොදලා ඒ තෙත ගතිය තියෙනකොට ඒ විදිහට අයිස් කියුබ් ඇප්ලයි කරාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලා ෆේස් එක හොදන්නවත් නැතුව මුකුත් කරන්නේ නැතුව ඩ්‍රයි පිටින් තිබ්බොත් තමයි ඔයාලට ඒ බර්න් වෙනවා වගේ ෆීල් එකක් දැනෙන්නේ. ඉතින් මගේ මූණේ පිම්පල් ගොඩකට හොඳ විසඳුමක් වුණා මේ අයිස් කියුබ්. මං හිතනවද වීඩියෝ එක ඔයාලා ගොඩක් ආසාවෙන් බැලුවා කියලා. එහෙනම් තවත් දවසක ඉක්මනට හම්බෙනකම් පරිස්සමට ඉන්න. ගිහින් එන්නම්. බයි.